ඒ වුණත් පරම්පරා ගානකට එතුමාගේ මතකය අත්හැරෙන්නේ නැහැ අපේ ජනතාවගේ හදවත් සංතානයෙන්. අතරම ඒ කාලේ සිනමාවේ රංගනයෙන් කරටකර නායකුන් අපේ සිසිර කුමාරතුංග මැතිතුමා ඉන්නවා මෙතන. විජය කුමාරතුංගයන් ගැන මතකාවදනය කරනකොට එතුමා ජනාධිපතිවරණයට තරඟට එනකොට මාධ්‍යවේදියෝ ප්‍රශ්නයක් නැගලා තිබුණා. ඔබතුමා කතෝලික බැතිමතු වශයෙන් කොහොමද සුසුකම් ලබන්නේ ජනාධිපති වෙන්න කියලා. එතුමා උත්තරයක් දීලා තිබුණා අපේ රටේ මිනිස්සු එංගලන්තේ ගිහිල්ලා එංගලන්තේ ශික්ෂණ කරන් පාස්පෝර්ට් කරන් ඇවිල්ලා ආපහු ලංකාවට ඇවිල්ලා ලංකාවේ වැඩ කටයුතු කරගෙන යනවා. එහෙමනම් මගේ ඇති වරද කොහොමද ජනාධිපතිවරණයට ඉල්ලුවොත් කියලා. ඉතින් ඒ වගේ ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් යුග පුරුෂයෙක් කියවොත් ඉවරදී විජය කුමාරතුංග මහත්තයා. එතුමා මුළු මහත් ජනතාවටම ආදරය කෙරුවා ශ්‍රී ලංකාවේ. ඒ වගේම එතුමාගේ අම්මට පුදුම මහත් සෙනෙහසින් ආදරය කෙරුවා. මුළු රටටම ඒක ලොකුම ආදර්ශයක්. ඉතින් එතුමාගේ මව වෙනුවෙන් ගැයූ ගීතයම පසුබිම් වාදනය නැතුව ගායනා කරනවා. ඔබ තමන්ව සාවධානයි සසස. දවසක් කුම්මන් වෙලා මං අහුණා නාකපන වරසස. දරුණු ටිකක් ගෙනේතිය. ලිංගක් ගාව තනින්න අම්මා කෙනෙක් මම දැක්කා. ඇගේ මූණේ තිබුණා මහා දුත්තර ගතිය. මොනවද හිතන්නේ? මේ ඈත හිතුණ දේවල් වෙන්න කියලා මට හිතෙච්චේ. පදුරගේ මිදුලේ ලිඳ ගාවයි වතුර කාලේ තවම කැලේ තර උකුලේ වහිනවා වෙයි පුතාගේ නිති පැල දෙමෙනවා ඇති ahas gugua wahigawari timutar belin lipamelavedo batat adi taram sahal tiyedu Akunu handa asi putu baya feido akulu kada ema watura galaido kene kuta vasen sisila labenne Dilinu apein kusapiri venne Diya miti tanakin vatura bahinne Koi satiyen davasage venne Padurage midule linda gavai vatura kale tama kale tara ukule mahinawa vei putage nidhi pala deminawa ati ahas gugurwa wahinawa vehi wahinawa